ශ්‍රී ලංකාවේ දක්ෂ තුන්නිරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි චාමික කරුණාරත්න කියලා කියන්නේ. ඉතින් මේ ළඟදී චාමික කරුණාරත්නට එරෙහිව විශාල චෝදනාවක් එල්ල වුණා. ඒ තමයි ගුවන් නියමුවරියකගේ දරුවා තමාගේ දරුවෙකු නොවන නිසා පීතෘත්වය පිළිගැනීමට නොහැකි බව චාමික කරුණාරත්න ඊයේ කියලා තිබුණා. ඊට අදාළව DNA පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කරන බවත් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී ඊයේ දන්වලා තිබුණා. ගුවන් නියමුවරියක් බව කියන සෙව්වන්දි සේනාධීර නැමැත්තිය ඉදිරිපත් කරලා තිබුණ පෞද්ගලික පැමිණිල්ලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක හමුවේ ඊයේ කැඳවපු අවස්ථාවේදී වග උත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල එලෙස දන්වා තිබුණ අතර එම දරුවාගේ පීතෘත්වය බාර ගැනීම සහ DNA පරීක්ෂණයක් පැවැත්වීම තම සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බවද වැඩිදුරටත් ඔහු දන්වලා තිබුණා. තමා ඉක්ුත් කාලයේදී වග උත්තරකාර ක්‍රිකට් ක්‍රීඩක චාමික දිල්ෂාන් පෙරේරා කරුණාරත්න සමග ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු උපන් බවත් දන්වා සිටි පැමිණිලිකාරිය එම දරුවාගේ පීතෘභාවය බාර ගැනීම වග උත්තරකරු විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා නඩුව පැවරූ බව අධිකරණය වෙත දන්වලා තිබුණා. පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පෙරූෂා තම්බයියා කරුණ ඉදිරිපත් කරමින් සිය සේවාදායිකාවගේ දරුවාගේ පීතෘභාවය බාර ගැනීම වග උත්තරකරු විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් දන්වලා තිබුණා. ඒ අනුව දරුවාගේ පීතෘභාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන විදිහටත් ඇය අධිකරණයෙන් ඉල්ලා තිබුණා. මෙවැනි අවස්ථාවකදී DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය තිබෙන බව අභියාචන අධිකරණය විසින් මීට ඉහතදී ඇති නඩු තීන්දුවක් විග්‍රහ කරමින් පැමිණිලිකාරියගේ නීතිඥවරිය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරලා තිබුණා. DNA පරීක්ෂණයක් පැවැත්වීමට කරන ලද ඉල්ලීමට වග උත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල රැකව දැඩි ලෙස විරෝධය පළ කරලා තිබුණා. සිය සේවාදායකයා සහ අදාළ දරුවාගේ පීතෘභාවය ප්‍රතික්ෂේප කරන බවත් එහිදී වැඩිදුරටත් දන්වලා තිබුණා. ස්වාමීනි, මගේ සේවාදායකයාට පීතෘභාවය පිළිගන්න කියා පැමිණිලිකාරිය ඉල්ලීම් කරනවා. ඇය දරුවා පිළිසිඳගෙන සිටින අවස්ථාවේදී ඉන්දියානු ජාතික ගුවන් නියමුවරයෙක් බව කියන තරුණයෙකු සමග සම්බන්ධතාවයක් පවත්වලා තිබෙනවා. මෙන්න මේ විදිහට දන්වා තිබුණු වග උත්තරකාර චාමික කරුණාරත්නගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල රැකව මෙම නඩුවේ පැමිණිලිකාරිය සහ ඉන්දියානු ජාතික තරුණයා වැළඳගෙන සිටින අයුරු දැක්වන ඡායාරූපයක්ද විවෘත අධිකරණය හමුවේ පෙන්වලා තිබුණා. සිය සේවාදායකයා පැමිණිලිකාරියගේ එල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් DNA පරීක්ෂණයක් පවත්වන ලෙසටත් නියෝග නිකුත් කිරීමටත් අධිකරණයට බලයක් නොමැති බවත් පෙන්වා දුන්න ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල රැකව පැමිණිලිකාරිය සිය සේවාදායකයාට චෝදනා කරන්නේ නම් එය ඔප්පු කරනු ලැබිය යුත්තේ ඇය විසින්ම බවත් දන්වලා තිබුණා. මෙහිදී පැමිණිලිකාරියගේ නීතිඥවරිය දන්වලා තිබුණේ වග උත්තරකාර චාමික කරුණාරත්න සිය සේවාදායිකාව සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවට ප්‍රකාශයක් දෙමින් පිළිගෙන ඇතැයිද දන්වා තිබූ බවයි. ඉදිරිපත් වුණු කරුණු සැලකිල්ලට බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා වග උත්තරකාර චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10ක ශරීරපයක් මත මුදා හරින ලෙස අදාළ නඩුව විමසීම සඳහා නැවත වතාවක් ජනවාරි 30 වෙනිදා යලි කැඳවීමක් කරන ලෙසත් නියම කළා.